මේ පාර ක්ලියර් කරනවනේ. එහෙමද? ඒ සබ්ජෙක්ට් එක කියලා බෝගක් තියෙන්නේ නේද? හෙලෝ මං ඉන්නේ මොන්රෝවියා වත්තේ අර තැන. ඔව්. කොන්දත් වෙනව නේද? අපි එතන ආරම්භ එම්ෙන් හොයාගත්තු උගුරු පොඩි කෙටියෙන් මෙහෙර මේකත් හරි මේ පොල් ගහ යටද? අර තියෙන්නේ. මේ කහඩු යට තියෙන පොල් ගහ තියෙන්නේ. ලැබ් එක කෙරවල යට. එතන තමයි තියෙන්නේ නේද? ඉති වගේක් තියෙනවා. බාත්රූම් එකේ තොර තියෙනවා. මෙතන තියෙන මේව එක බලන්න. බල්ලා ඉන්න තැන තියෙන බල්ලා ඉන්න. අපි හැරුණා. ඒ හැරුවක් ගඳාපින්ද අපි බල්ලෙන් බහලා හැරුවා. හැරුවා එතන තියෙන බල්ලා. එහෙනම්. බල්ලට යටින් අර පොල් ගහ ගාවනුත් එනවද ගඳ? එහා පැත්තෙන්. එහා පැත්තෙන්. එදා අපි හැරුවා ආරනකොට පුත්තක් එනවා දැන් මේක බලන්න. දැන් තමයි අපිත් අද. නෑ ලැබ් එක යන්න අයියේ මේ කණුව මහත්ලා තිරියන මේ කණුව තියලා අපි දැල්ලු කරනවා. යන්න කොහේමද මේක පඩි පෙළටත් එක්ක මේවලා තියෙන්නේ. අලුතෙන් දාලා තියෙන කන්න. ඔව් අලුතෙන් දාලා තියෙන. අර ලැබ් එක ගියාට මේක හිටලා තියෙන යන්නේ නෑ මේ මල ටයරුත් තියෙනවද මේ ටයරු උඩට තියෙන්නේ බර ඒ තොත ඔතන දිද්දේන ගල් කැටයක් නේ ඒ ගල් කැටේ තමයි අර තියෙන රතන අර ටයර් එකට මේ අත්තින් ගල් කැටේ ඒ ගල් කැට අපි පෙරලා තමයි ඔතන හැරුවේ අර ගඳ එනවට ඊයේ අවශ්‍ය රාතන අර බාත්රූම් එකේ දොරවල නම් බලන් තියෙන්නේ දැන් පල්ලෙහාට අපිට කොහොමද ඉන්නවනම් හිටියේ ඔව් හරිද පාරම කියන්නේ අපි අර ඒ ටික චුට්ටක් පාදලා බලමු කියලා දැන් ඒ හරිය කොහොමද එන්න දෙයක් නෑ අර පල්ලෙහාන පස්සේ ගහට ගල්ලු කරන්නේ දුනුලින් වගේ මෙතන තියෙනවලු මේ 7 දෙනෙක් මේ ගෙදර මෙතනත් ගියත් එනවලු මෙතනත් ගියා කොහොමද තාමනේ මන්න හිතන්නේ අර පතලෙහිම වතුර පිරෙන්නේ ඒකට ගානකට රබානර වෙන අපි ඉස්සර පොඩි කාලේ ඔය වෙන ගලක් පෙරලුවත් ගල වැටෙන සද්දයක්වත් ඇහෙන්නේ නැහැ. දවස් ගානක් යනවා වගේ හිතෙන්නේ ගල. ගලක් දාපුවා. ඒ තරම් යට. සමහර විට බොඩිස් අතන තියෙන්නත් පුළුවන් අර මැද. මෙතන ඇති මේ කුණු ගන්නේ මෙතන යට ඇත්තේ නෑ නෙළු පොකුණා